නිතර සිදු කළ නොහැකි දැකිය නොහැකි පුණ්‍ය බලයේ කියා නිම කළ නොහැකි මහා පුණ්‍ය කර්මයකි. සෞතුරු බුදු පියාණන් ප්‍රථම වරට වැඩම කළ උතුම් මීගුණ මහා සෑ රදුන් අභියස 2010ක් වූ සැප්තැම්බර් මාස 4 වෙනි ශනි දින සහ 5 වෙනි රවි දින ගම්පහ සුමග පදනම මගින් 5 වන වරටත් මේ මහා පුණ්‍ය කර්මයේ සිදු කළ වගයි. 4 වෙනි ජායනාව සමග ගවපාන භෝජන දානීය සකස් කිරීම 5 වෙනි රවි දින අලුයම 6ට ගවපාන භෝජන දානීය සමග තපස්සු බල්ලුක මංගල මහා දානීය පාත්‍රා 100ක් බුද්ධ පූජා වශයෙන් පැවැත්වීම. දහවල් 10ට ව්‍යංජන 49ක් සමග පාත්‍රා 100ක මහා බුද්ධ පූජාව. දහවල් 11ට මහා සංඝ රත්නයේ සිහි කර සංඝයා වහන්සේලා 159කට අධික සංඝයා වහන්සේලා උදෙසා අෂ්ට පරිස්කාර සමග මහා සංඝගත දක්ෂිනාව පැවැත්වීම. මහියංගනාවට තෝරාගත් විහාරාරාම 49ක් උදෙසා ආවාස පරිස්කාර භාණ්ඩ සංඝ සතු කර පූජා කිරීම. ඉදිකටුවේ පටන් අලියතුන් දක්වා ඒකරාශී කර සියලු භාණ්ඩ සංඝ සතු කර පූජා කරන මහා කප්රු පූජාව. සියලු බැතිමතුන් උදෙසා දිවා රාත්‍රී දන්සල පැවැත්වීම. 5 වෙනි දින රාත්‍රී මහා සමන් දෙවිඳුන් ප්‍රදාන වූ සර්වදේව මණ්ඩලයේ උදෙසා රටට ජාතියට සෙත්පතා අටෝරාශී මහා දේව පූජාව පැවැත්වීම. පෙරහරින් රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා වඩමවන අවස්ථාව. ලයවර පින්වතුනි, අප සුමග පදනමේ අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි ගරුතර මහා සංඝ රත්නය අප වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරලා තමන්ගේ ඥාතීන්ගෙන් සහෝදරයන්ගෙන් ඈත් වෙලා සිවුරකට සීමා වෙලා මහා කරකස ජීවිතයක් ගත කරන්නේ. ඒ ගත කරන ජීවිතයේ තියෙන දුෂ්කරභාවය දන්නේ ස්වාමින් වහන්සේ කෙනෙක්මයි. ඒ වෙනුවෙන් අපි යමක් කරන්නට ඕන. ඒ නිසා තෝරාගත් කිසියම් වටිනා පූජා නගරයක් ඒ වටා තිබෙන විහාරාරාම තෝරාගෙන ගරු භාණ්ඩ පූජා පවත්වමින් උන්වහන්සේලාට උරදීම සහ අලු වශයෙන් වැඩි මහා සංඝ රත්නයේ ඒකරාශී කර විනයානුකූල අටපිරිකරකින් හෝ දායක වී උන්වහන්සේලාට ගෞරව පූජා පැවැත්වීමේ කර්මුණක්. තවත් අරමුණක් තමයි අදට වෙන විට ගිලිහි යන නොඑක් පූජා කර්ම ජනතාව තුළ දැනුවත් කිරීම අපේ අරමුණක්. මේ සියලු පූජාවන් අපවත් වී වදාළ මා හෝ සුමේද ස්වාමින් වහන්සේ අප දැනුවත් කළ අතර උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බුදු බව පිණිසද මේ පූජා පැවැත්වීම අපේ තවත් අරමුණක්. යරිමුන් සම්භාවනීය පින්වත්නි, දායකාරකාදී පින්වත්නි, දීර්ඝ කාලයකට පස්සේ මයංග රාජමාර්ගය ස්ථානයේ
කෙරෙන අති විශේෂ වූ මහා පින්කමක් හැටියට මේ පින්කම අපිට සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. මේ පින්කම මේ හැටියට සිද්ධ කිරීමට පතිරණ මෙතුමා ඇතුළු සංවිධායක මණ්ඩලයේ කීප දෙනෙක් මම හිතනවා මීට මාස 6කට විතර පෙර අප වුණ ගෙනිලා සාකච්ඡා කළේ. එදා ඉඳලා මේ දක්වා මේ පින්කම පිළිබඳ සාකච්ඡා කිරීමට අප සමග එවැගේම මේ ප්‍රදේශයේ ඉන්න රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට මම හිතනවා පාඩුවතාවකට වඩා වරින් වර මයංග රාජමාර්ගය ආරක්ෂාවට පැමිණියා. අපිට පෙනුණා අවස්ථාවකින් තේරුණා කරපු සාකච්ඡා වලින් මොනතරම් කැපකිරීමක් කරමින් ඕනෑකමකින් යුක්තව ශ්‍රද්ධාවකින් යුක්තව මේ පින්කම පවත්වාගෙන යනවාද එහෙම නැත්නම් ආරම්භ කරලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවාද කියනවා. එහෙත් අපි හිතලා තිබුණේ පසුගිය පළවෙනි දවසේ වෙනකල් මේ පින්කමේ ස්වභාවය මොකක්ද කියනවා. අපි තේරුම් ගන්න ඕනේ. පසුගිය 31 වෙනිදා කණ්ඩායමක් වෙන්න එමෙතුමා ඇතුළු මෙහිම නතර වෙලා මේ සියලුම සංවිධාන කටයුතු සිදු කරන්න තියෙනවා. අද වෙනකොට ගරුතර අපේ නායක හඳුනන මහන්සියලා ඇතුළු මහා සංඝරත්නයට තේිතාමත් හොඳට පේනවා ඇති මොනතරම් අලංකාර විදියට මේ බුදු බිම අලංකාර කරලා තියෙනවාද කියලා. මේක පේනවා මොනතරම් ශ්‍රද්ධාවකින් කැපකිරීමකින් යුක්තව මේ පින්කම සැලසුම් කරලාද කියනවා. අනිකට විශාල පිරිසක් සම්භාවනීය මේ රටේ විශාල පිරිසක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. පදින්න මේ තුමනි මේ වෙනලා ඉන්න හාමුදුරුවෝ කිලෝමීටර් 10 15 වගේ යට මේවට අපිට ආවේ වැඩේ ඉන්න අපේ හාමුදුරන් වහන්සේ. උන්වහන්සේලාගේ අප්‍රමාණ වූ ශාසනික මෙහෙවරක් සිද්ධ වෙනවා. ජාතික ආගමික වශයෙන් ඒ ශාසනික මෙහෙවර ආගමික මෙහෙවර ජාතික මෙහෙවර උන්වහන්සේලාගෙන් සිද්ධ වෙනවා. ඒ වගේම උන්වහන්සේලා බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරනවා කියනවා සඳහන් කරන්නට ඕන. මේ උදාාරතර මහා පින්කමට පතිරණ මෙතුමා ඇතුළු සියලු දෙනා බලාපොරොත්තු වෙන ආකාරයට ගල්පාඩුවක් නැතුව සිද්ධ කරගන්නට අවස්ථාව සැලසීලා තියෙනවා කියලා කවුරු සන්තෝෂයටපත් වෙනවා. මේ විදිහට මේ පින්කම සිද්ධ කරන්නට ඕනේ කියලා හිතාපු අවස්ථාවෙන්න මේ මොහොත දක්වා තව ඉදිරියට හැම කෙනෙකුගේම සිත් තුළ තියෙන පින් සිතුවිලි තමන්ගේ සියලුම වැඩ කටයුතු බහා තබන මේ දින ගණනාවක් මුළුල්ලේ ඒ සියල්ලක්ම නවත්තලා මේ ස්ථානයට ඇවිල්ලා උදේ සවස් කියලා බෙහෙදයක් නැතුව මහරයත් එක්ක මේ කටයුතු සංවිධානික අප දැක්කා. දැන් හෙන්දෑවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉලම්පස ප්‍රාර්ථනා 100ක් සකස් කළා. බොහොම දර්ශනීය ආකාරයට පූජා කළාරින් විහාරයට රැගෙන ගොස් මේ පූජාව කළා. මහා දාන පූජාවේ
අවසාන පූජා අංගයේ වශයෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ වෙනුවෙන් සිදු කරන මහා කප්පුක් පූජාවයි. ඉන්දකටුවේ පටන් අලියතුන් දක්වා ඇති සියලුම වස්තු සංඝසතු කිරීම මහා කප්පුක් පූජාව නමින් හඳුන්වනු ලබයි. හිම කඳු වැටියේ සීතල දෙවනේ හිම කඳු වැටියේ සීතල දෙවනේ සංගානේ මාතෘ නිරෝධ පදිරණ මෙතුමාදී කොට ඇති එහි ප්‍රධානම කටයුතු කරන්නා වූ අනිකුත් සම්මානීය කාර්මික පින්වත්නි මෙවිලා සිටිනා වූ අනිකුත් කාර්මික පින්වත්නි ඓතිහාසික මහියංග රාජමහා විහාරස්ථානයේ දැන් දින දෙක තුනක් මුළුල්ලේ සිදු කරගෙන ලබන්නා වූ මහා පින්කම් පරම්පරාවක අවසාන භාගයක පත් වෙලා සිටින මේ අවස්ථාව මහියංග රාජමහා විහාරස්ථානයේ මේ සුවිශාල ධර්මශාලා මන්දිරයේ ගෞතම මහා සංඝ රත්නය සම්පූර්ණයෙන්ම පිළිලා වැඩ ඉන්නවා. ඒ වගේම දායක පාරකාදී පින්වතුන්ත් ඉන්නවා. අපි තාමත්ම සන්තෝෂයටපත් වෙනවා මේ ස්ථානයේ තුල අද මේ වාගේ සංඝ මේ මහා පුණ්‍ය කර්මයක් සිද්ධ කරන්නට අවස්ථාව සැලසීම පිළිබඳව මා ඊයේ සවස් කාලයේ සිහිපත් කළා මහා පුදුම විදියේ කැපකිරීමකින් මොහොනෑකමකින් ශ්‍රද්ධාවකින් යුක්තව දීර්ඝ කාලයක් මුළුල්ලේ මේ මහා පින්කම සැලසුම් කරමින් මේ පතිරණ වෛද්‍ය පතිරණ මෙතුමා අතුරේ නිලධාරි මණ්ඩලයේ අද මණ්ඩලයේ රාජ්‍යදේශනයේ පෙර අපේ සුමද සංවිධානයේ නිර්මාතෘ වෛද්‍ය පතිරණ මෙතුමා ඉතාම දීර්ඝව ඉතාම ලස්සනට මේ උතුම් පින්කම් වල ආනිසංස මේ උතුම් පින්කම් වල ඉතිහාසය බොහොම අලංකාරයට ගිහි පැවිදි දෙපක්ෂයකම අසා දැනගන්නට සියලු දෙනාටම කියා දුන්නා. හොඳ අවබෝධයෙන් කරන පින්කම, බොහොම ශ්‍රද්ධාවෙන් කරන පින්කම, ඉතාම ප්‍රඥාවෙන් කරන පින්කම. ඔසේ මහ රජතුමා හීන 16ක් දැන් රාත්‍රී බොම්බය වුණා හදවතින් රජතුමා. පසුදින බුදුහාමුදුරුවන්ට ගිහිල්ලා වැඳලා කිව්වා රජමාලිගාවට අපට කරදරයක් ස්වාමීනි නපුරු නරක මහ අපෞමහීන ගොඩාක් දැක්කා. බුදුහාමුදුරුවෝ කියනවා එක හීනයක් පින්වත්නි හතර දෙනෙක් වට වෙලා මැද තියෙන කලකෙදි ගොඩක් තියෙන හිස් කලකෙදි ගොඩක් තියෙන තැනක හතර දෙනෙක් වට වෙලා වතුර පුරවනවා ඉතිරි ගිය එකම කලයකට හිස් කලකෙදි එහෙමමයි විරිතිරි ගිය එක කලයකට සියලු දෙනා තව තවත් ජලය පුරවනවා. බුදුහාමුදුරුවෝ මේ හීන ප්‍රතිඵල දේශනා කරනවා රජතුමනි අනාගත ලෝකයේ රජවරු පාලකයෝ සංවිධාන කවුරු හරි ඒවා අසරණ අයට දුප්පත් අයට පිළිගතිය යුතු අයට දිය යුතු අයට නොදී තියෙන තැනටම දෙනවා බොහෝ තියෙන තැනටම දෙනවා අර පිළිරු වතුර තැනටම ඔක්කොම එකතු වෙලා පුරවනවා වගේ බුදුහාමුදුරුවෝ අදාළ රජතුමනි අද නෙවෙයි මතුලෝකේ කතන්දරයක් තමයි ඔය. හැබැයි ඒක එහෙම නෙවෙයි මේ වංශවත් වයි පතිරණ මෙතුමා ඇතුළු මේ සියලු දෙනා පුරාගත්තේ ඉතාම දුක්බර කාටුක ජීවිත ගෙවන මේ අරියත් හදේ පුරවාගෙන ශාසනය රකින්න මේ පින්වත් හාමුදුරුවන් වහන්සේලා මොනතරම් අමාරුවෙන්ද ඉන්නේ උන්වහන්සේලා මොනතරම් අමාරුවෙන්ද ශාසනය ගෙනියන්නේ කියලා ඊයේතුමා කිව්වා. ඒ නිසා අපිට තේරෙනවා එදා කුතුල මහ රජතුමා දැක්ක හීනේ අද එහෙම ලෝකේ උනාට මේ
සුමග සංවිධානයේ එහෙම නැති බව මහියන්ගේ දුෂ්කර පන්සල් වලට අද මේ පූජා කරන පූජා භාණ්ඩ මොනතරම් මහෝපකාරී වේද. මේ පූජාවෙන් දැනෙතුන පින අසීමිතයි. මහා සංඝයා වෙත දන්පන් පිළිගන්නවා. අෂ්ට පරිස්කාර පූජා කළා. කුටි සංඝ සතුගුණ පූජා කරන්නට යෙදුණා. ඒ වගේ කල්පවෘක්ෂයේ සංඝ සතුගුණ පූජා කළා. සීමාවක් නැති අසීමිත මහා පුණ්‍ය ලාභයක් ලෝතර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කරගෙන සිද්ධ කරගන්න අවකාශ ලැබුණා. මේ කුසල සම්භාර ධර්මය මහියංගන රාජමහා විහාරාධිපති වැඩවිසු අපවත් වේවදාන සීල ස්වාමීන් වහන්සේලාට ඔබ අපහැමදෙනාගේ නමින් පරිලෝකයේ මෞපිය වැඩිහිටි ගුරුවර බන්ධ මිත්‍රාදීන්ට මේ කුටිසේනාසන වෙස අසීමිත දඩයක් වීදම් කර පින්නතොල්ලාට මේ මහා පින්කම රත්නගීති යොමු කළ සියලු දෙනාගේ නමින් පරිලෝකයේ ඥාතීන මේ පින් පිහිටලා එයාගේ සසල ගමන සුගතියක් වේවා දුකින් නිදහස් වේවා නිවන් සම්පත් ලබත්වා කියලා සාදුකාරයෙන් ප්‍රාර්ථනා කරන්න. පින්කම පිළිබඳව ඉතාමත්ම වටිනා මහා පින්කම බුද්ධ කාලයේ රාජරාජ මහා මාත්‍යවරුන් අසදුරුස මහා පින්කමක් කරලා තියෙනවා. ඒ වගේම මේ අසදුරුස කියලා කියන්නේ සත්පුරුෂ නොවන්නේ අසදුරුස. ඒ කියන්නේ සමාන කළ නොහැකි පින්කමක්. මේ මහියංගන රාජමහා විහාරස්ථානයේ සිදු වුණ මේ මහා පින්කම මේ මෙතෙක් කාලයක් මේ මහියංගන රාජමහා විහාරස්ථානයේ මෙතෙක් ආලෝකයක් මෙවැනි පුණ්‍ය ධර්මයක් මෙවැනි පිරිසක් ඒක රාශී වෙලා මේ වාගේ පින්කමක් සිදු කරපු නැති තරමට මේක සමාන කළ නොහැකි පින්කමක් හැටියට මේ අවස්ථාවේදී මේ සිහිපත් කරන්න පුළුවන්. ඒ වෛද්‍ය වීරසිංහ පති කරපු මේ පින්කම රටේ සිටින්නා වූ සියලුම දාන ප්‍රතියන් ඒක රාශී කරගෙන කරපු මේ පින්කම ඉතාමත් ශ්‍රේෂ්ඨ මහා පින්කමක් හැටියට සිහිපත් පාසනාවන්ත ගුණගරුක සත්පුරුෂ පින්නතුනේ අපේ මහියංගන ඓතිහාසික පුරාණ රාජමහා විහාරස්ථානයේදී සුමග සංවිධානයේ මගින් වර්ෂ 2010ක් වූ සැප්තැම්බර් මාස 4 වෙනිදා සිට උතුම් පින්කම් මාලාවක් හැටියට අද එව නැත්නම් 5 වෙනිදා වෙන අද දවසේ හීර දානමය පූජාවන් ලෞතුරා මාමෑණියන් වහන්සේට පූජා කළ දහවල් දානමය ඒ උතුම් පින්කම විශේෂයෙන්ම බුදුපාමුක් මහා සංඝරත්නයට අටපිරිකර අවතේත පිරිකර සහිත උතුම් ශික්ෂා දානාත්වයක් පිරිනමන අතරම විශේෂයෙන්ම විශේෂ කාරණයක් හැටියට කුටි 49ක් ඉදි කරලා විහාර මේ දුෂ්කර පළාත්වල වැඩ ඉන්න මහා සංඝරත්නය අරමුණු කරගෙන ගෞරවනීය මහා සංඝරත්නයේ ගුණ කීපත් කරගෙන ලෝතුරා මාමෑණියන් වහන්සේ දෙපස වැඩ සිටියා වූ සරියුත් මුගලන් ආදී 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ඉඳලා මේ මොහොත දක්වාම සාසන අන්තර්දානය දක්වාමත් ඇතිවෙන මහා සංඝරත්නයේ පරිහරණය පිළිස ඒ ගරු භාණ්ඩ සහිතව පූජා කිරීමේ උතුම් අටමහා කුසල කර්මයන්ට අයත් වන උතුම් මහා පින්කමක් සිදු කරන්න දෙන්නවා. ඒ නිසා මේ ආදර්ශමත් මහා උතුම් පින්කම අනිත් ලංකා වාසී සියලු දෙනාටම සැනසෙන්න පුළුවන්. ඒ වගේම යම් කිසි ආදර්ශයක් ලබන්න පුළුවන් උතුම් පුණ්‍ය ක්‍රියාවක් හැටියට මේ අවස්ථාවේදී ඊට සම්බන්ධ වෙච්ච ස්වාමීන් වහන්සේලා අතරින් මට ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ වගේ උතුම් මහා පින්කම් මාලා කීපයක්ම පින්කම් රාශියක්ම මේ සුමග සංවිධානයේ දුර බැහැර ගෙවාගෙන මේ දුෂ්කර පළාතකට ඇවිල්ලා මේ උතුම් පුණ්‍ය ක්‍රියාව සිදු කිරීමේදී මහා පින්කම් මාලාවක් සිදු කිරීම පිළිබඳව උදක්ම අපි පුණ්‍යානුමෝදනා පූර්වකව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. මේ ਸਰව ප්‍රකාරයෙන්ම සිදු කරගත්තා වූ සියලුම පින් විශේෂයෙන්ම එහෙම නැත්නම් මේ මහියංගන රාජමහා විහාරස්ථානයේ වැඩ ඉන්න ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාත් කතරගම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලා ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ඇතුළු 33 කෝටියක් සඳහන් කරන අල්පේතාක්‍ය මහේතාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් ලැබේවා. ඔබ වහන්සේලාගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණය ඒ සියලු දෙනාගේම සිතුම් පැතුම් බලාපොරොත්තු සමුද්ද කර දෙත්වා. ඔබ වහන්සේලාගේ දිව්‍ය ආයතන තව තවත් වැඩි දියුණු කර ගන්න අතර ජාත්‍ය ආදී දුක්වරින්දා අත්ලබන අති උතුම් මහා මහ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා දෙවියන් සින්දේ. ඒවත් සංවිධානයේ මුලින් කරන ලද මේ උදාර පින්කම මයංගනේ පුදුම ස්පීකර්ගෙන
ඉතාම ශ්‍රේෂ්ඨ ඒ වගේම ආදර්ශාත්මක ගුණ කටයුත්තක් වේද කියලා සිහිපත් කරන්නට අවශ්‍යයි. මේ වගේ දුෂ්කර පළාතකට පැමිණලා විහාරස්ථාන කීපයකට මේ වගේ විහාරස්ථානයක පරිහරණය කර යුතු භාණ්ඩ ලබා දීම, ඒ වගේම ඒ සමග සංවිධානය මේ වගේ දුෂ්කර පළාතක් මුල් කරගෙන මේ මයංගන පුදුම මුල් කරගෙන සිදු කරපු මේ කාර්යය සාර්ථක කාර්යයක් බව සිහිපත් කරන, ඒ වගේම සියලු දෙනාටම මේ තුලින් කුසලයක් සිදු කරගන්න පුළුවන් බව සිහිපත් කරන්නේ. අපේ කමරක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා. ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා. අපේ ගම්වල අපේ දරුවන් සසුන්ගත කරවා නිවන් පුර වැද නිවී සැනහෙන මාවතේ යවුවා. ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා. අපේ ජාතිය අපේ ආගම අපේ බව කිව්වා. අපේ දෙස බස අපේ පන්සල නිසාවෙන් රැකුණා. ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක්කා. මෙම දෙදින පුරා අති පෞරාණික මහියංගන පූජා මළුවේ සිදු කරන්නට යෙදුන අසදුස මහා දාන පූජාවේ මහා කුසල ඵල අනුමෝදනාව අප සුමග පදනමේ ගරු සංවිධායක මණ්ඩලයටත් නන්නවරින් දායක කාරකාදී වූ පැමිණි නොපැමිණි සියලු බැතිමතුන්ටත් යහපත් චේතනා සමෘද්ධිමත් වීමටත් ආයුරාෝග්‍ය සම්පන්නිය උදා වීමටත් ප්‍රාර්ථනා බෝධින් සාක්ෂාත් කර ගැනීමටත් පවත්වනු ලබන ආරාධනා පුණ්‍යානුමෝදනාව සමග රටට ජාතියට සෙත්පතා නිවන් දකින සමන්දිවි ප්‍රධාන මහා දේව සමාගම වෙනුවෙන් සිදු කරනු ලබන අටෝරාසි මහා දේව පූජාව පැවැත්වීම
සාදු 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 අප විසින් දෙදිනක් පුරා මියුගුණ මහා සෑරදුන් අපේ සිදු කරන ලද්දා වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා මල් පහන් සුවඳ පූජා පැවැත්වීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන්ද මහා සංඝ දකින්න පූජා පැවැත්වීමෙන් ආවාස පරිස්කාර බාහන පූජා සංඝ සතුකර පූජා පැවැත්වීමෙන්ද මහා කප්පුක් පූජා සංඝ සතුකර පූජා පැවැත්වීමෙන්ද මහා දාන පූජා පැවැත්වීමෙන්ද සිදු කරන ලද්දා වූ මහෝත්තම උත්තම වූ උසලානිසංසයන් ශ්‍රී කුණ්ඩ වෛකුණ්ඩ කෛලාස කුණ්ඩේ වැඩ සිටින බුදුන් මහා විෂ්ණු දෙවියන් බ්‍රහ්ම ඊශ්වර ත්‍රිමූර්තිය නාමයෙන්ද ස්ථානාධිපති නිවන් දැකීම සමාන දෙවියන් ප්‍රධාන කොට 33 කෝටියක් සුදං සභාවේ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් බුදු බව පතන්නා වූ පූජා කර්ම නිමග්න කියා දුන්නා වූ මාහෝ බෝසත්ත්ව ගුණෝපේත සුමේද දෙවියන් වහන්සේටත් විහාරාධිපති ගෞරවහාර විහාරාධිපති ස්වාමින් වහන්සේ ප්‍රධාන කොට සියලුම ස්වාමින් වහන්සේලාටත් සුමග සංවිධානයේ සංවිධායක මණ්ඩලයේ සියලු දායක කාරකාදී සහෝදර කාරකාදී සෑම දෙනාටමත් භාර්යාවන්ටත් දරුවන්ටත් පූජාව සඳහා දායක කාරකාදී වූවා වූ සියලුම උවැසියන් හැම දෙනාටමත් මේ කළ කුසලානිසංස බලයෙන් යහපත් චේතනා සමෘද්ධිමත් වේවා ආයුරාෝග්‍ය සම්පන්නිය උදා වේවා තම තමන් විසින් ප්‍රාර්ථනා බෝධියකින් අග්‍ර අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියා චිත්ත ප්‍රීතියෙන් පින් අනුමෝදන් විය යුතුය